මේ බලන්න යාළුවනේ මම ඔයාලට සති දෙකකට කලින් දාපු වීඩියෝ එකේ චූටි පැටවුට් එක මේ බලන්නකෝ දැන් ලොකු වෙලා ඉන්නේ. ඔයාලා මගේ මේ channel එකට ගිහිල්ලා බලන්නකෝ සති දෙකකට කලින් මෙයාලා හොඟක් චූටි කාලේ මම වීඩියෝ එකක් දැම්මා. දැන් මේ පැටව ඔක්කොම හෙන්නටම ලොකු වෙලා ඉන්නේ. අනේ පව් අප්පා මෙයාලා. මේ බලන්නකෝ. ඒ චූටි ඒ මාර හුරතලයක් තියෙන්නේ. ඒ චූටි මෙයාලගේ තනින් තන තුවාල වෙලා ඒවටත් බෙහෙත් ටිකක් දාන්න ඕනේ යාළුවනේ. මේ බලන්නකො චූටි ළමයි වගේ. කලු මුණ පෙන්න මේ බලන්න මුණ මෙයාගේ. කලු චූටි මෙයා නම් හා පැටියෙක් වගේ. මේ බලන්නකො යාළුවනේ මේන් අනිත් අය. මෙයාලට කෑම එහෙමත් දානවනේ අපි. සැරෙන් සැරේ ඇවිල්ලා දැන් ලොකු වෙලා තියෙන්නේ. මම මේ සතියකට විතර පස්සේ බලන්න ආවේ අපේ අනිත් කට්ටිය කෑම දැම්මා මෙයාලට. චූටි ඔයත් නිදාගන්න. මෙයා තමයි ලොකුම. ආපටියා. චූටි මෙයාලගේ මාර සෙල්ලම් තියෙන්නේ යාළුවනේ. ඇත්තට මෙයාලා චූටි. ඊට පස්සේ අපි මෙයාලට බෙහෙත් දීලා කෑම ගෙනත් දීලා මෙයාලගේ අම්මටත් කිරියෙරෙන්න කෑම දීලා කොහොම හරි හදලා ගත්තා මෙයාලව. කලු තනිකරම චූටි ළමයි වගේ. ඇත්තට මේ අසරණය ගැන බැලුවේ නැත්තම් ඉතින් කවුරුත් නැහෙනේ. මෙයාලා සත්තු වුණත් අපි හරි මෙයාලා ගැන බලන්න ඕනේ. මෙයාලටත් මේ මහ පොළොව අයිතිනේ. අපිට විතරක් නෙමෙයිනේ. බලන්නකො මෙයාලගේ තියෙන ආදරේ මොනවද තේරෙනවද? මෙයාලට තේරෙනවා මෙයාලට සැලකුවහම බැලුවහම. මේ බලන්න. චූටි නංගි. එන්න. මෙයා තමයි ඇත්තට මාර සතුටක් දැනෙන්නේ යාළුවනේ. මේ කට්ටිය මේ තත්තර ගත් එකට මෙයාලගේ අම්මට කණ්ඩත් නැතුව මෙයාලත් ඊනියට පොඩියට හිටියේ. මේ ඉන්නේ අම්මා. මෙන්න අම්මා එනවා. ඔයාලා මගේ channel එකේ බලන්නකො. මෙයාලගේ චූටි කාලේ. ඔයත් බොන්න. යා. කිරිබොන්. කිරිබොන්. යා. ආයන් කිරිබොන්. යන් හරි. යා. යන්න. දෙන්න කිරි දෙන්න. දැන් නම් බෝල ගෙට්ටික වගේ ඉන්නවා අප්පා. බලන්නකො කිරි ගහන ගැහිල්ල. කිරි බොනවා මාරම විදිහට. පව් ඉතින් මෙයාගේ තුවාල වගේක් හැදිලා ඒවටත් බෙහෙත් දාන්න ඕනේ දැන් හෙට අනිද්දාම. මේවටත් බෙහෙත් කරලා ආපහු මෙයාලව නාවලා ආයෙ පොඩ්ඩක් බලන්න වෙනවා මෙයාලා ගැන. කෑම ටික නම් දානවා. හැබැයි පැටවුට නම් මුකුත් තුවාල වෙලා නැහැ. අම්මට පොඩ්ඩක් රෑෂ් එකක් වගේ බෝ වෙලා තියෙනවා. ඒකට හෙට අනිද්දාම බෙහෙත් එකක් ගන්න දාන්න ඕනේ මෙයාලට. චූටි Wah, kiri den.
ඇත්තටම යාළුවනේ අපි මෙයාලා චූටි ගාලා මේ අම්මටයි ළමයිටයි මාරු විදියට බැලුවේ. ළමයි ටික නම් හොඳට හැදිලා ඉන්නවා දැන්. උනට අම්මට බෙහෙත් ටිකක් දාන්න වෙනවා අරන් දෙන්න වෙනවා. මේ බලන්න කිරි බොන බීම. මගේ channel එකේ ඔයාලා පොඩ්ඩක් බලන්න දැන් සති දෙකකට කලින් මෙයාලගේ චූටි කාලේ හම්බෙච්ච දවස්වල චූටිම කාලේ ඉඳන් ක්‍රමෙන් ක්‍රමේ වීඩියෝ දාලා තියෙනවා. ඔයාලට බලන්න ඕන නම් හම්බෙච්ච දවසේ ඉඳන්ම මෙයාලගේ වීඩියෝස් තියෙනවා මගේ channel එකේ. දැන් නම් ඇත්තටම හම්බෙච්ච දවස්වලට වඩා ගොඩක්ම ලොකුයි මෙයාලා. ඊළඟ ඇත්තටම කරන්න ඕනේ මේ අම්මට බෙහෙත් කරන්න ඕනේ. අපේ කට්ටිය කෑම බීම දැම්මට දැන් මම ආවේ සති දවස් 7කට විතර පස්සේ පොඩි ගමනක් ගිහින් ආවේ. කට්ටිය කෑම දානවා. ඒ වුණාට මෙයාට රෑෂ් එකක් වගේ ඇවිල්ලා තියෙනවා අම්මට. එයාට හෙටම බෙහෙත් ටිකක් දාන්න ඕනේ. ඇත්තටම යාළුවනේ ඔයාලගෙත් ගෙවල් ළඟ හරි කොහේ හරි මේ වගේ අසරණ සත්තු ඉන්නවනම් චුට්ටක් එයාලා ගැන බලන්න කෑම ටිකක් දාන්න. මොකද මේ අපි අර වෙන කවුරුත් නැහැ මෙයාලට. මම තව සති දෙක තුනකින් විතර ඔයාලට ආයෙත් මෙයාලගේ වීඩියෝ එකක් ගේන්නම්. මේ අම්මට බෙහෙත් කරන්න ගන්න ඕනේ ආපහු. මෙයාලා ඉපදුන දා ඉඳන් මගේ channel එකේ තියෙනවා මෙයාලගේ වීඩියෝස්. ඔයාලා පොඩ්ඩක් බලන්න. ඉපදුන දා ඉඳන්ම තියෙනවා. චූටිම කාලේ ඉඳන් තියෙනවා. ඒ හැම වීඩියෝ එකක්ම ඔයාලා කැමති නම් බලන්න. කටවුට් එක නම් මරු. දැන් යා අපෝ කිරි දෙන්න ඔයාලට කෑම ගෙනත් දෙන්න. කිරි දෙන්න. මේ බලන්නකො බෝල පැටවුවා. Cuti. Cuti baba. Cuti baba. Cuti baba. Cuti baba. ඒ කලු කොහමද ඈ කොහමද ඔබ දවසකින් නේ දැක්කේ කලු 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 මෙයා නම් දගයි වගේ එන්න කලු චූටි කලු ඔයා සෙල්ලන්නේ ඈ ඔයා සෙල්ලන්නේ මෙයා තමයි සයිස් වැඩිම එක්කෙනා. ඔයාලට මතකද දන්නේ නැහැ චූටිම කෙනෙක් ඉන්නවා මගේ වීඩියෝස් වල බලන්න. මෙයාලා ඉපදුනා ඉඳන් මම දැම්ම මේ චූටිම කෙනක් දැන් ලොකු වෙලා. නේ? කාපැටියෙක් වගේ. චූටි
ඇයි